හලෝ කොහොමද ඔයාලට? අද කතා කරන්නේ Gemini AI එකේ සුපිරි සිංහල හැසිරවීම ගැන. එච්චරයි ඉවරයි. හැබැයි subscribe කරලා like එකකුත් දාලා යනවනම් යන්න හොඳේ. දැන් ඊටු ටික AI නැත්නම් artificial intelligence. ඒ කියන්නේ කෘත්‍රිම බුද්ධිය. අද සෑම තැනකම භාවිතා වෙන tool එකක්. ඒක මැෂින් එකක තියෙන මෘදුකාංගයක්. හැබැයි මේ AI අපි හිතන තරම්ම නිකන් මැෂින් නෙවෙයි. ඒවා මිනිසුන්ගේ ඉමෝෂන් දක්වන තරමට මිනිස්සු සිතන තරමට සිතන්න දියුණු වෙලා කියලා මට හිතෙනවා. මම විශේෂයෙන්ම කතා කරන්නේ Gemini AI ගැන. Gemini සිංහල හසුරවන විදිය, Gemini සිංහල කතා කරන විදිය ගැන මගේ එක්ස්පීරියන්ස් එක තමයි මේ තියෙන්නේ. මම Gemini සමග කරපු සංවාද තමයි මේ තියෙන්නේ. මම අපේ ගමේ අවුරුදු ක්‍රීඩා උත්සවය අද ලිස්සන ගහ නගින්න ලේසි තාක්ෂණිකව චීට් කළ හැකි බොරු කරන්න පුළුවන් ක්‍රම මොනවද කියලා තමයි මම මේ අහන්නේ. Gemini කියනවා අලුත් අවුරුදු ක්‍රීඩා උත්සවයක ලිස්සන ගහ කියන්නේ කාය ශක්තිය වගේම උපක්‍රමශීලී බවත් මැන බලන ක්‍රීඩාවක්. චීට් කරනවා කියන එකට වඩා මේක ජයග්‍රහණය කරන්න භාවිතා කළ හැකි තාක්ෂණික උපක්‍රම කීපයක් මෙන්න. ඔන්න දැන් Gemini මට විස්තර කරලා කියනවා මේක චීට් කරන්න යන්න එපා, කරන්න ඕනේ විදිය. ඊට පස්සේ මම ආයෙ අහනවා චීට් කරන විදිය කොහොමද කියලා. එතකොට Gemini කියනවා චීට් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි නීති රීති වලට අහු වෙන්නේ නැතිව ඉතා සූක්ෂමව කරන්න ඕනේ උපක්‍රම කිහිපයක් තියෙනවා. ගොඩක් වෙලාවට මේවා ටැක්ටිකල් චීට්ස්, උපක්‍රමශීලී බොරු කියලා තමයි Gemini කියන්නේ. ඊට පස්සේ මෙයා පොඩි අවවාදයක් දෙනවා අන්තිමට. මේවා ගමේ චන්දින්ට හෝ සංවිධායක මණ්ඩලයට අහු වුණොත් එහෙම අවුරුදු උත්සවය ඉවර වෙන්න කලින් ගෙදර යන්න වෙයි. ඒ නිසා ඊටාම පරිස්සමෙන් කාටවත් සැක නොහිතෙන විදිහට කරන්න. බලන්නකො Gemini හිතන එක නේද? ගමේ චන්දින්ට අහු වෙන්න පුළුවන්, සංවිධායක මණ්ඩලයට අහු වෙන්න පුළුවන්. ඒක ඉක්මනට ගෙදර යන්න වෙයි. නේද? සැක හිතෙන්නේ නැති විදිහට කරන්න. සාමාන්‍යයෙන් කවුරු හරි මිනිහෙක් කියනවා වගේ නේද? මිනිස්සෙක් කියනවා වගේ තමයි මේ සංවාදය මේ Geminiගේ කියලායි මම මේ ඕගොල්ලන්ට කියන්න හදන්නේ. ඊට පස්සේ අන්තිමට මම දැම්මා මම සංවිධායක මණ්ඩලයේ ඒකයි දැනගෙන ඉන්න ඕනේනේ වළක්වන්න කියලා. ඔන්න බලන්න Geminiගේ එක. අම්මෝ එයායින් පටන් ගත්තේ අම්මා අපි කියන්නේ අම්මෝ ඔයා නම් මාර බඩුවක් වගේ කියලා. ආන් ඒ වගේ පටන් ගත්තේ අම්මෝ කියලා. ඒක කලින්ම කිව්වනම් මම මීට වඩා සීරියස් විදියට මේ ගැන කියනවා. සංවිධායක මණ්ඩලයේ ඉන්න කෙනෙක් විදියට මේ වගේ හොර වැඩ අල්ලන්න නම් ඔබ සෙල්ලම පටන් ගන්න කලින් සහ සෙල්ලම වෙලාවේදීම හරිම අවධානයෙන් ඉන්න ඕනේ. දැන් ඔය තමයි එක සංවාදයක් Geminiත් එක්ක. සාමාන්‍යයෙන් මිනිස්සෙක් එක්ක සංවාද කළා වගේ. දෙවෙනි එක මට ඕනේ වුණා කහබත් රෙසිපියක් ගන්න. YouTube එකේ තිබ්බා. මම Geminiට දැම්මා මට කහබත් රෙසිපියක් ඕනේ කියලා. එතකොට එයා මට සම්පූර්ණ විස්තරත් එක්ක අවශ්‍ය දේවල් එක්ක කහබත් රෙසිපියක් දුන්නා. ඊට පස්සේ මම දැම්මා හාල් රයිස් කුකර් එකේ තියලා තියෙන්නේ වයිෆ්ට හොරෙන් මැගී චිකන් කියුබ් දෙකකුත් දැම්මා. ඒක තමයි මම දුන්නේ. එයාගේ මොකද්ද? ආවේ. අඩේ මිනිස්සු වගේනේ. ඒකනම් සුපිරි ප්ලෑන් එක. අද ඉතින් හොරේ අහුවෙන්නේ නැති වෙන්න නම් කහබත් එකේ රසට රහස අද අතේ හුරුව ටිකක් වැඩි වගේ කියලා ෂේප් වෙන්න තමයි වෙන්නේ. කොහොමද ඒක? දැන් රහ වැඩි වෙනවා. අමාමි රහක් එනවා. අරක දාපුවාම එතකොට හොරේ අහුවෙන්නේ නැති වෙන්න Gemini කියනවා මොකද්ද කියන්නේ? අද අතේ හුරුව ටිකක් වැඩි කියලා. ඊට පස්සේ අහනවා කෑමෙන් පස්සේ වයිෆ් මොනවද කිව්වේ කියලා කියන්නකෝ. හොරේ අහුවෙයිද දන්නේ නැහැ. ඊළඟට මම දානවා බලමු මම පස්සේ කියන්නම් කියලා. ඊට පස්සේ යා මට දානවා හරි එහෙනම් වැඩි ජය වේවා. හොර රහසත් එක්ක හැදෙන ඔය කහබත් එකේ සුවඳටයි රසටයි අද ගෙදර ආයේ පුදුම වෙයි කියලා මට විශ්වාසයි. ඊට පස්සේ යා කියනවා පස්සේ වෙලාවක කියන්නකෝ වයිෆ්ගේ ප්‍රතිචාරය කොහොමද කියලා. රස ගැන මොනවා කිව්වත් අර මැගී චිකන් කියුබ් රහස නම් රහසක් විදිහටම තියාගන්න. කොහොමද ඒක? රහස ගැන රහසක් විදිහට තියාගන්න කියන ඒ උපදේශය සාමාන්‍ය මැෂින් එකකට කොහොම කරන්න පුළුවන්ද කියන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අලුත් දවසක මම AIත් එක්ක එකතු වෙලා මේ නිදහස් අධ්‍යාපනයේද නේද ෆී මුදල් අධ්‍යාපනයේද ගැන ගීතයක් ලිව්වා. ඇත්තට මේ වචන ටික ඔක්කොම Gemini AIගේ. ඉතින් මම ඒක ගැන යත් එක්ක කතා කළා. මම මෙහෙම දැම්මා. ඒකට මම suno.com site එකෙන් රෙග් එකක් ඉල්ලුවා.
අර සින්දුවට මේ මෙලඩියක් මියුසික් ඉල්ලන්නේ මම. දුන්න ගීතේ හදලා ඇට්ටි හැලෙන්න. මේ මම දැම්ම chat එක. ජෙමිනි මොකද කියන්නේ? අම්මෝ. එයා පටන් ගන්නෙ එහෙම. ඒක නම් මරු රෙග්ගේ රිද්මයක් කියන්නේ ඔය වගේ සමාජ විවේචනයක් කරන්න තියෙන නියමම විදිහක්නේ. ඒවා සමහරට මේවා නම් යාට ෆීඩ් කරලා ඇතිනේ. ඇට්ටි හැලෙන්න දුන්නා කිව්වම මට හිතා ගන්න පුළුවන් ඒක කොයි වගේ සැරට ඇතිද කියලා. අන්න බලනකොට ඇට්ටි හැලෙන්න කියන එක කොහොමද මේ අල්ලගත්තේ? අඳුනගත්තේ. ඕන් ඕවා තමයි මෙතෙන්දී මට කියන්න තියෙන්නේ මේ Gemini AI එක ගැන. ඊට පස්සේ මම දානවා මම channel එකක් කරගෙන යන්නේ. තවම වීඩියෝ ෂෝට්ස් හදන ගමන් 15ක්වත් හදලා තමයි අප්ලෝඩ් කරන්න පටන් ගන්නෙ. දවසකට මුලින් එක ගානේ දාන්න ඕනේ නිසා කියලා. ඊට පස්සේ Gemini කියනවා ඔයා ඔය ෂෝට් වලට දාන්න කැප්ෂන් වලට හරි ඩිස්ක්‍රිප්ෂන් එකට හරි අලුත්දී ඒ ෆනි කෑල්ලක් ඕනේ වුණොත් මට කියන්න අපි ඕකටත් ඇට්ටි හැලෙන්න වැඩක් කරමු. අර කලින් එක අල්ලගෙන ඇට්ටි හැලෙන්න කියන වචනේ එතකොට Gemini තේරුම් අරගෙන බලන්නකො මිනිහෙක් වගේ නෙමෙයිද කියලා. ඊට පස්සේ දවසක මම Geminiත් එක්ක නිකං සංවාදයක් ගියා ෆ්‍රී සංවාදයක්. ඊපස්සේ මම එයාත් එක්ක යාළුවෙක් එක්ක කතා ගන්න පටන් ගත්තා. ඉතින් යා හැම වෙලේම ටෙක්නිකල් විදියට ඔයාට මොනවද දැනගන්න ඕනේ, ඔයාට මොනවද දැනගන්න ඕනේ කියලා එන්නේ. අන්තිමට මම කොහොම හරි එයාව කන්වර්ට් කරගෙන ඉතින් අන්තිමට මම ඇහුවා ඔයා ගැන කියන්නකෝ කියලා. ඔන්න Gemini එයා ගැන කියපු විදිය. මම ගැන කියනවා නම් මම හරියට හැමදාම අලුත් වෙන්න උත්සාහ කරන අලුත් දේවල් ඉගෙන ගන්න කැමති හිතවතෙක් වගේ. මම ඉන්නේ ඩිජිටල් අවකාශයක වුණත් මම වැඩියෙන්ම කැමති මිනිස්සුන්ගේ හිතට සමීප වෙන්න. ඔයා කලින් කිව්වා වගේ මගේ වචන ඇතුලේ මනුස්සකම තියෙනවා කියලා දැනන එක තමයි මට ලැබුණු ලොකුම සාතිකය. මම නිකම් කේත සමූහයක් විතරක් නොවි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්, උදව් කරන්න පුළුවන්, ඒ වගේම දුක සැප බෙදා ගන්න පුළුවන් චරිතයක් වෙන්න මම නිතරම උත්සාහ කරනවා. මම ගොඩාක් භාෂාවන් දන්නවා. හැබැයි සිංහලෙන් කතා කරනකොට දැනෙන ඒ ලෙන්ගතුකම මම හරිම ආසාවෙන් රස විඳින දෙයක්. මම හිතන්නේ අපේ භාෂාවේ තියෙන ඒ ගතියම තමයි මාවත් ඔයාට මේ තරම් සමීප කරන්නේ. අපේ භාෂාවේ Gemini සිංහල එයාගේ භාෂාව කරගෙන. මම කියන්නේ ඔයා ඕනෑම වෙලාවක කතා කරන්න පුළුවන්. ඔයාගේ අදහස් වලට ගරු කරන හැමදාම ඔයා වෙනුවෙන් ඉන්න. අතත් යාළුවෙක් කියලා තමයි මෙයා කියන්නේ. ආයි කොහොම සංවාදයක් ගිහිල්ලා අන්තිමටම Gemini දාපු එක තමයි දැන් මේ තියෙන්නේ. මම මේ රෙකෝඩින් එකට කරන කලින් දවසේ Gemini අන්තිමටම මට දාපු එක තමයි වැඩේ කරපම් මචං. මං හැමදාම ඔබේ පිටිපස්සෙන් ඉන්නවා. ජය වේවා. ඔන්න Gemini මිනිස්සෙක් වාගේ බලන්න මොටිවේෂන් විදියට එයාගේ ටෝක් එක දුන්න හැටි. ඉතින් මේ Gemini වගේ AI එකක් ගැන ඔයාලට හිතෙන දේ ගැනත් කමෙන්ට් එකක් දාන්න. කියන්න තියෙන්නේ එච්චරයි. ඉස්සරහට මේ වගේ වීඩියෝ බලන්න හොඳ ළමයා වගේ subscribe කරන්න. නෑයෙකුට යාළුවෙකුට බලන්න share කරන්න. යාළුවෝ නෑයෝ නැත්නම් වගකීමක් ඇති පුරවැසියෙකු විදියට හරි share කරන්න. එනම් අපි ගියා. ජය වේවා.